සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අන්න අදත් අපි ඕගලන්ට ඉතාමත් සතුටුදායක තොරතුරක් අරන් ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම අස්වැසුම ප්‍රතිලාභින් සඳහා වෙන ඉතාමත් සතුටුදායක තොරතුරක් ඕගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ තොරතුර මොකක්ද කියලා දැනගන්න කලින් මගේ YouTube channel එක මෙතෙක් subscribe කරලා නැති අය අමතක නොකර මගේ YouTube channel එක subscribe කරගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මගේ YouTube channel එකේ නම තමයි RJ Rameez Report. RJ Rameez Report කියන YouTube channel එක අමතක නොකර subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔන්න ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලම හැමෝම අහපු දෙයක් තමයි ජනවාරි මාසයේ සඳහා වෙන අස්වැසුම දීමනාව කවදද දාන්නේ? එහෙම නැත්නම් පරක් වේද? අපිට නොදී ඉඳීද? නැත්නම් මේ රජේ අස්වැසුම දීමනාව නවත්තලා දායිද? මෙහෙම ගොඩක් ප්‍රශ්න හැමෝම අහමින් හිටියේ. අන්න ඒ ප්‍රශ්න වලට උත්තරයක් දැන් ලැබිලා තියෙනවා. අපි මීට කලිනුත් කිව්වා 19න් පස්සේ තමයි සිස්ටම් එකට සල්ලි දාන්නේ කියලා. ඒ අනුව අද පාන්දර අද උදෙන්ම දෙවැනි අදියරේ කට්ටිය සඳහා වෙන දීමනාවන් ඒ අයගේ ගිණුම් වලට එහෙම නැත්නම් සිස්ටම් එකට දාලා තියෙනවා, අප්ඩේට් කරලා තියෙනවා. මේ මුදල් ලබන 28 වෙනිදා ඉඳලා ඕගලන්ට බැංකුවෙන් ලබා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. තවත් සමහරුන්ට එහෙම නැත්නම් දෙවැනි අදියරේ තවත් සමහර ප්‍රතිලාභින් සඳහා වෙන දීමනාවන් එහෙම නැත්නම් ජනවාරි මාසයේ වෙන අස්වැසුම දීමනාව තාම බැංකුගත කරලා නැහැ කියලාත් සමහර අය කියනවා අපිට බලන්න පුළුවන් වුණා. ඕගොල්ලන්ටත් අද හවස් වෙද්දී එහෙම නැත්නම් සඳ උදේ වෙද්දී මෙම දීමනා ටික අනිවාර්යයෙන් බැංකුගත කරනවා. ඕගොල්ලොත් 28 වෙනිදා ඉඳලා මේ දීමනාවන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට පළවෙනි අදියරේ කට්ටියට මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නයකුත් තියෙනවා. පළවෙනි අදියරේ කට්ටියටත් ඉක්මනට ඉතාමත් ඉක්මනට බැංකුගත කරන බවට තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. තාමත් හරියට දිනයක් වේලාවක් සඳහන් කරලා නැහැ. ඒ වුණාට ඕගොල්ලන්ටත් අද හෙටම ඕගොල්ලන්ගේ දීමනාවන් ගිණුම් ගත කරන්න එහෙම නැත්නම් බැංකුගත කරන්න අවශ්‍ය කටයුතු කරමින් සිටින බවට තමයි දැනට ලැබිලා තියෙන ආරංචි වලින් අපිට දැනගන්න ලැබුණේ. ඒ හින්දා අමතක නොකර මේ වගේ එසනින් පුවත් දැනගන්න අස්වැසුම සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න මගේ YouTube channel එක subscribe කරලා තියන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. මගේ YouTube channel එක නම මම screen එකේ දාලා තිනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.